පහේව එකක්. දැන් හරි. දැන් මෙතන අපි කුඩා පුදු ගුණාකාරය ලියන්න පුළුවන්. කුඩා සංඛ්‍යා 1 2 3 4 ඕන ගානක් දුන්නොත් එහෙම මේ විදිහට තමයි කුඩා පුදු ගුණාකාරය ගන්න. අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුඩා පුදු ගුණාකාරය කොහොමද හොයන්නේ කියලා. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මම ගන්නවා 3 6. දැන් මේ සංඛ්‍යා දෙකේ කුඩා පුදු ගුණාකාරය අපි හොයමු. හොයන්නේ මේ විදිහට. මේ සංඛ්‍යා දෙක බෙදෙන කුඩාම සංඛ්‍යාවලින් බෙදාගෙන යනවා. එකෙන් නම් බෙදන්නේ නැහැ. එකෙන් බෙදුවම මේ සංඛ්‍යාවම නෙන්නේ. අඩුම ගානේ අපි බෙදන සංඛ්‍යාව මේ සංඛ්‍යා දෙකෙන් අඩුම ගානේ එකක් හරි බෙදෙන්න ඕනේ. අපි බෙදමු මේක දෙකෙන් බෙදන්න පුළුවන් 6. 3 දෙකෙන් බෙදෙන්න තියෙන 3 ලියනවා ඒ විදිහටම 6ට දෙකේ ඒවා 3යි. හරි. ආයෙත් මෙහෙම බෙදනවා. එතකොට අපිට ආයෙත් දෙකෙන් බෙදන්න බෑ. ඊළඟට තියෙන කුඩාම සංඛ්‍යාව තමයි 3. 3ෙන් බෙදුවාම 1යි. මේකත් 1යි. ඊට පස්සේ අපි කුඩා පොදු ගුණාකාරය කුඩා පොදු ගුණාකාරය ගණනය කරන්න පුළුවන්. මේ තියෙන ලැබුණු සංඛ්‍යා දෙක දෙකේ ගුණිතයක් විදියට. 2 ගුණ කිරීම 3. කුඩා පොදු ගුණාකාරය එතකොට මේ සංඛ්‍යා දෙකේ 6යි. මම තව සංඛ්‍යා දෙකක් ගන්නවා. 12යි 15යි. මේ සංඛ්‍යා දෙකත් අපි කලින් කරා වගේ බෙදන්න පුළුවන් කුඩාම සංඛ්‍යා වලින් බෙදාගෙන යනවා. මේකේ 12 බෙදෙනවා දෙකෙන්. හරි. දැන් දෙකෙන් බෙදෙනවා. මේ දෙකෙන් එකක් හරි බෙදුනොත් ප්‍රමාණවත්. අනිත් එක බෙදෙන්නේ නැත්නම් ඒ සංඛ්‍යාවෙන් ඒක ඒ විදිහටම ලියනවා. 12ට දෙකේ ඒවා 6යි. 15 දෙකෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් 15 විදිහටම ලියනවා. ඊළඟට අපි ආයෙත් අපිට 6 දෙකෙන් බෙදන්න පුළුවන් නේද? 3යි 15 ආයෙත් දෙකෙන් බෙදෙන්නේ 15 විදිහටම ලියනවා. මේ සංඛ්‍යා දෙක 3යි 15යි තියෙනවා. ආයි කීයෙන්ද බෙදන්නේ? 3ෙන් බෙදන්න පුළුවන් නේ. කුඩාම සංඛ්‍යාව 3යි නේද? 5 ගන්න බෑ. 5 3ට වඩා වැඩිනේ. 3ට 3 ඒවා 1යි. 15ට 3 ඒවා 5යි. හරි. දැන් එක සංඛ්‍යාවක් නම් බෙදලා ඉවරයි. එක දක්වාම ඇවිල්ලා. අනිත් සංඛ්‍යාව බෙදන්න පුළුවන් කුඩාම මගේ 5. මේක මේ විදිහම ලියනවා. 5ට 5ව 1යි. දැන් හරි. දැන් මෙතනත් අපි කුඩා පොදු ගුණාකාරය ලියන්න පුළුවන්. කුඩා පොදු ගුණාකාරය. කොහොමද ඒක ලියන්නේ? මේ සංඛ්‍යාවල ගුණිතයක් විදිහට. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. 2 2 4යි 4 3 12යි 12 5 60යි. එතකොට මේ සංඛ්‍යා දෙකේ කුඩා පොදු ගුණාකාරය කීයද? 60යි. අපි තව මේ වගේ සංඛ්‍යා 3ක් බලමු. දැන් අපි සංඛ්‍යා 3ක් සලකා බලමු. 2යි 6යි 9යි. මේකත් කලින් විදිහටම බෙදාගෙන යන්න තියෙනවා. එතන කුඩාම සංඛ්‍යාව මොකද්ද? 2. 2ට 2 ඒවා 1යි. 6ට 2 ඒවා 3යි. 9 බෙදෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම ලියනවා. මෙතන 1යි. එක බෙදලා ඉවරයි. එක දක්වානේ බෙදන්න තියෙන්නේ.
දැන් මෙතනින් 3යි 9යි ගත්තාම මෙතන කුඩාම සංඛ්‍යාව 3. 1යි ඒක ඉදිරියම ලියනවා. 3ට 3 ඒවා ඒත් 1යි. 9ට 3 ඒවා 3යි. දැන් සංඛ්‍යා දෙකක් බෙදලා ඉවරයි. තව එකයි තියෙන්නේ. ඒක බෙදන්න පුළුවන් අපිට 3ෙන්. 1යි 1යි 3ට 3 ඒවා ඒත් 1යි. දැන් කුඩා පොදු ගුණාකාරය යමු. කුඩා පොදු ගුණාකාරය සමානයි 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. උත්තරය අපිට ගන්න පුළුවන් 2 වරක් 3 6යි 6 වරක් 3 18ක්. දැන් මේ වගේ සංඛ්‍යා 1ක් 2ක් 3ක් 4ක් ඕන ගානක් දුන්නොත් එහෙම මේ විදිහට තමයි කුඩා පොදු ගුණාකාරය ගන්න.